Hi guys, අයිබෝන් කියලා සියලුදෙනාම මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. මේ තමයි මම ජපාන් වල ඇවිල්ලා මේ සැරේ කරන පළවෙනි vlog එක. මම ඊයේ තමයි ආවේ. ඉතින් දැන් හිතුණා සකුරා බලන්න යන්න ඕනේ කියලා. මොකද ගිය සැරේත් මම මේ මාසේ ආව නිසා මට සකුරා බලන chance එක මිස් වුණා. අවුරුදු ගානකට පස්සේ සකුරා දකින්න හම්බුනේ මට. මෙතන පාක් එකක් තියෙන මේ පාක් එකේ වටේට සකුරා ගස් තමයි හිටවල තියෙන්නේ. ඉතින් මම ඔයාලට පෙන්නන්න සකුරා මල් කොච්චර ලස්සනද කියලා. ඉතින් ජපානයට ඇවිල්ලා සකුරා බලන්න නැත්තම් වැඩක් නැහැනේ. ඉතින් සකුරා දේශය කියලා කියන්නේත් ඒකනේ. ඉතින් එහෙනම් ඔයාලා මේ වීඩියෝ එකට කැමති වෙයි කියලා මම හිතනවා. අපි පරක්කු නොකර සකුරා බලන්න යමු. මම දැන් ඇවිදගෙන පාක් එකේ කෙළවරටම ආවා. මේ කෙළවරේම තියෙන සකුරා ගහ ගාව තමයි නතර වෙලා ඉන්නේ. අද පාක් එකේ ටිකක් කට්ටිය වැඩි හවසරුව හින්දා. මල් ටික ලං කරලා පෙන්නන්නම් ඔයාලට. ගොඩක් ලස්සන මලක් තමයි සකුරා කියන්නේ ඉතින්. ඒ වගේම මතක් කරනවා ඔයාලා මගේ YouTube channel එකත් එක්ක තාම එකතු වෙලා නැත්නම් මගේ YouTube channel එක subscribe කරලා ඒ වගේම මගේ වීඩියෝ එකක් දාපු සැනින් ඔයාලා ගාවට ගෙන්න ගන්න notification bell එකත් on කරලා තියාගන්න කියලා මතක් කරන ගමන් මම ගිහින් එන්නම්. මම නිෂිකු. තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු.